අඩෝ මුන් වීඩියෝ ප්‍රොම්ට් හදන විදිහ බලන්න ඇවිල්ලා. අඩෝ ඇත්තද බං සුපිරීනේ. ඔයාලත් මේ වගේ AI වීඩියෝ හදන්න ආසද? එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. හරියටම ප්‍රොම්ප්ට් එකක් ලියන විදිහ A to Z මේ වීඩියෝ එකෙන් හරියටම දැනගමු. ඔයා මුලින්ම Google Play Store වලට යන්න. Play Store වලට ගිහිල්ලා මෙතන search කරගන්න ChatGPT කියලා. ChatGPT කියලා search කරලා මෙන්න මේ app එක ඔයාගේ mobile phone එකට install කරගන්න. ඒ වගේම තවත් app එකක් තියෙනවා. ඒ තමයි Flow එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Flow app එකත් මෙන්න මේ විදිහට මෙතන තියෙනවා. මේක දැන් මම මගේ phone එකට install කරලා තියෙන්නේ. ඔයාගේ mobile එකටත් ඔයා මේ Google Flow එක install කරගන්න. install කරගත්තට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ ChatGPT එකට යන එක. ඉතින් ඒකට මම කලින්ම ලෑස්ති කරගත්ත prompt එකක් ලියලා ඉතින් ආ prompt එක ලියන්න ඕන මෙන්න මේ විදිහට. මෙන්න මේ මම කලින්ම ලියාගත්ත prompt එක දැන් මේ විදිහට copy කරගන්නවා. copy කරගන්නවා. ඊට පස්සේ දැන් මම යනවා ChatGPT වලට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම මේක type කරගෙන තියෙනවා මේ විදිහට. මට මේ විදිහට type කරනවා. English වලින් මෙන්න මේ විදිහට type කරන්න. මට prompt එකක් හදලා දෙන්න Google Flow එකට ගැලපෙන්න මේකේ චරිත මේකේ චරිත දෙකක් ඉන්නවා. ඒ කියන්නේ මේකේ ඉන්න characters ගාන හඳුන්වලා දෙන්න ඕනේ. චරිත දෙකක් ඉන්නවා. ඒ චරිත කිඹුල වගේ. ඒ කියන්නේ චරිත කොයි වගේ වෙන්න ඕනද? ඔයාට මානව රූපයෙන් තියන්න ඕන නම් මේකේ ඉන්න තරුණ චරිතද වයස් සීමාව දාලා ඒ විදිහට ඔයාට මෙතන prompt එක වෙනස් කරගන්න පුළුවන්. අතපය මනුස්සයන්ග. ඒ කියන්නේ හැඩරුව විස්තර කරන්න අතපය මනුස්සයන්ග වගේ මූණ විතරක් කිඹුලංග වගේ. ඒ වගේ ඔයාලා මේකට ChatGPT එකට විස්තර දෙන්න ඕන. එක චරිතයක් කියන්නේ එක චරිතයක් මෙහෙම කියනවා කියලා ලියලා ඔයාලට පුළුවන් ඒ ටික සිංහලෙන් ලියන්න ඕනේ. උඩුකම ඇතුලේ සිංහලෙන් ලියන්න ඕනේ. අඩෝ මුන් වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් හදන විදිය බලන්න ඇවිල්ලා කියලා ටයිප් කරලා තියෙනවා මම දැන්. ඊට පස්සේ උඩුකමාව ඊට පස්සේ වහලා තියෙනවා. ඊට පස්සේ අනිත් චරිතය මෙහෙම කියනවා. ඒ කියන්නේ අනිත් චරිතය කියන එක විස්තරයක් විදියට දෙන්න ඕන. ඊට පස්සේ අඩෝ ඇත්තද බං සුපිරිනේ මචං. සුපිරිනේ කියලා තියෙනවා. ඊට පස්සේ මට මේ අවසානට ටයිප් කරන්න ඕනේ. මට මේක Google Flow එකට ගැලපෙන්න හදලා දෙන්න කියලා මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඕනේ. ඉතින් ඔයාට මේක මේ විදිහට ඔයාට කැමති චරිතයක් ඇඩ් කරගන්න පුළුවන්. වඳුරන්ගේ මූණ ඔයා දැකලා තියෙනවා Facebook එකේ. ඒ වගේම YouTube එකෙත් දැකලා තියෙනවා වඳුරන්ගේ ඒ වගේම සිංහයන්ගේ මූණ දාලා මේ විදිහට හදලා තියෙනවා. ඔයාට ඕන චරිතය මේ විදිහට විස්තර කරලා ඕන ඒ චරිතය කියන්න ඕන එක මෙන්න මේ විදිහට සිංහලෙන් ටයිප් කරලා මෙන්න මේ විදිහට send කරන්න. send කරාම ChatGPT එකෙන් අපට prompt එකක් හදලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට prompt එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ prompt එක ඔයාලට පුළුවන් copy කරගන්න. මේ විදිහට මම මේ prompt එක copy කරගන්නවා. copy කරලා ඔයා download කරගත්ත Google Flow එකට යන්න ඕන. ඉතින් Google Flow එකට ගියාම මේක මේ විදිහට නේ open වෙන්නේ. ඔයාට account එකක් හදන්න එනවා. ඉතින් ඔයාට මේකට දවසට credits 50ක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. credits reference refresh daily කියලා. credit refresh daily කියලා ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට දවසට credit 50ක් හම්බ වෙනවා. ඉතින් එක වීඩියෝ එකක් හදන්න credits 15ක් යනවා Omni Flash එක හරහා credit වීඩියෝ එකක් generate කරනවා නම්. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට තමයි මෙතනට මුලින්ම ආවම බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාට මෙතන මේ image කියලා තැනක් බලා ගන්න පුළුවන්. අන්න එතනට click කරන්න. එතනට click කරලා මෙන්න මේ වීඩියෝ කියන එක select කරලා ඔයාට ඕනේ aspect ratio එක මෙතනින් select කරන්න. මම දැන් YouTube එකට ගැලපෙන්න මෙන්න මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේක මෙතන 1x කියන එක නැති වෙන්න පුළුවන්. මේ පැත්තට ඇවිල්ලා තියෙන්න පුළුවන් මේක. ඉතින් ඔයා මෙන්න මේ විදිහට 1x කියන එක තියලා ඔයාට මෙන්න මේ 10 seconds කියන එක select කරලා
සිලෙක්ට් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් generating will use 50 AI credits කියලා. ඔයාලට 15 AI credits කියලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ඔයා මෙතන වෙන එකක් සිලෙක්ට් කරලා තිබ්බොත් මෙන්න මේ Omni Flash කියන එක සිලෙක්ට් කරන්න. මොකද එතකොට අපිට credits 15යි යන්නේ. ඊට පස්සේ අර දැන් ඔයා හදාගත්ත prompt එක මෙන්න මෙතනට paste කරන්න. ඉතින් paste කරලා මෙන්න මේ විදිහට මේ ඊතලයක් වගේ icon එකක් තියෙනවා. අන්න ඒකට click කරන්න. click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට generate වෙනවා. ඕගලන්ට මේක පාවිච්චි කරලා දවසට වීඩියෝ දෙකක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් ක්‍රෙඩිට්ස් 15ක් වගේ තමයි යන්නේ වීඩියෝස් ක්‍රියේට් කරන්න. මේ වගේ වීඩියෝස් ක්‍රියේට් කරලා ඔයාගේ Facebook page එකට ඒ වගේම YouTube එකට short uploads කරලා සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවර වුණාම කොයි වගේද කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක ජෙනරේට් අඩෝ මුන් වීඩියෝ ප්‍රොම්ප්ට් හදන විදිය බලන්න ඇවිල්ලා. දැන් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ ඉහළ කරවරේ ඩොට් තුනක් තියෙනවා. අන්න එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ඩවුන්ලෝඩ් කියලා තව බටන් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ප්‍රොසෙසින් වීඩියෝ කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක වගේ ගැලරි එකකටම ඩවුන්ලෝඩ් වෙන මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ AI වීඩියෝ එක ඔයාලට පුළුවන් AI වීඩියෝස් ජෙනරේට් කරලා ඔයාගේ ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ save to your device කියලා මැසේජ් එකක් ආවා. මේක ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ගැලරි එකේ මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අඩෝ මුන් වීඩියෝ ප්‍රොම්ප්ට් හදන විදිය බලන්න ඇවිල්ලා. අඩෝ ඇත්තද බං සුපිරිනේ. හරි ඔයාලට තවත් මම AI ඉස්සරහට ගෙනවා AI හරහා වීඩියෝ ජෙනරේට් කරන විදිය මේක ඇඩ්වාන්ස් විදියට කරන්නේ කොහොමද කියලා. ඉතින් මම දැනට ඔයාලට කියලා දුන්නේ තාවකාලිකව කොහොමද වගේ අදහස වීඩියෝ එකකට ජෙනරේට් කරන්න කියලා. මේකට තව බෑග්ග්‍රවුන්ඩ් ඒ වගේම ඇඩ්වාන්ස් විදියට ප්‍රොම්ප්ට් ලියන විදිය ඒ වගේ දේවල් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවා ඒ වගේ වීඩියෝ එකක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න yes කියලා. ඉතින් මේ වීඩියෝ එක නොදන්න කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. ඉස්සරහට AI වීඩියෝ ප්‍රොම්ප්ට් ගොඩක් ගේනවා. ඉතින් මාව subscribe